ටාටා IPL 2026 තරඟාවලියේ තවත් එක් තීරණාත්මක තරඟයක් වන දිල්ලි කැපිටල්ස් සහ කොල්කතා නයිට් රයිඩර්ස් අතර තරඟය දිල්හි අරුන් ජේට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. කාසිය වාසිය දිනාගත් KKR නායක අජින්ක්‍යා රහණගේ ඇරයුම පන්දුවට පහර දීමට පැමිණි දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයින් පන්දු වාර 20 අවසානයේ සියලුම දෙනා දැවි ඇස් කිරීමට හැකි වුණේ ලකුණු 142ක් පමණයි. ආයතෝ ශර්මා, පැතුම් නිස්සංක, KL රාහුල් හැරුණ විට අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට KKR ක්‍රීඩකයින් ඉඩක් ලබා දුන්නේ නැහැ. පිළිතුරු ඉනම ක්‍රීඩා කළ KKR ක්‍රීඩකයින් පන්දු වාර 14යි පන්දු දෙකක් තුල කඩලු 4ක් පමණක් දැවි ලකුණු 147ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය කිරීමට සමත් වුණා. මෙහිදී ෆින් ඇලන් පන්දු 47කින් වේගවත් ලකුණු 100ක් රැස් කිරීමට සමත් වුණා. මෙහිදී මුලදී යම් අසාර්ථකත්වයට පත් වුණත් KKR කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 7 වන ස්ථානයේ දක්වා ඉහළට පැමිණීමට මේ වන විට සමත් වෙලා තිබෙනවා. ඊයේ තරගයේදී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වීමට හැකි වුණ එකම පුද්ගලයා වුණේ පන්දු 29කින් ලකුණු 50ක් රැස් කළ පැතුම් නිස්සංක පමණයි. නමුත් ඊයේ තුන්වන ඕවරේදී විස්තර විචාරකයන් පවසා සිටියේ 2026 IPL තරගාවලියේ සිටින අඩුම ප්‍රහාරක වේගය සහිත අනෙක් කණ්ඩායම් දෙස බලන විට දුර්වලම ආරම්භක පිතිකරුවන් දෙදෙනා KL සහ පැතුම් බවයි. මේ පිළිබඳව ඔබගේ අදහස් කුමක්ද? ඔබගේ අදහස පහතින් කමෙන්ට් කරන්න.